හෙලෝ ගයිස්, ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ අන්බොක්ස් වීඩියෝ එකක්. ඉතින් අද අපි අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේ R3 ට්‍රක් එක. ඉතින් කාලයකට පස්සේ තමයි අලුත් වීඩියෝ එකක් ගේන්නේ. එහෙනම් හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා හැමෝම එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපේ බොක්ස් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපේ ට්‍රක් එක. ඉතින් මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන්. ස්ප්‍රින්ට් කාර් ඔෆ් රෝඩ් කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ට්‍රක් එකේ ෆොටෝ එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි අනිත් පැත්ත බලුවොත් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දුම යන මේ එකක් තියෙනවා. හරි, එහෙනම් අපි මේක අන්බොක්ස් කරගමු. ඉතින් මෙන්න මෙතනින් අපි අන්බොක්ස් කරගන්න තියන්නේ. මෙතනින් ගලවලා බොක්ස් එක නම් පොඩ්ඩක් කැඩලා මෙන්න මේ විදිහට ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ ට්‍රක් එක. ඉතින් ලොකු ට්‍රක් එකක්. මෙන්න මේ විදිහට අපේ රිමෝට් එක බලා ගන්න පුළුවන්. වගේම අපේ ට්‍රක් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ට්‍රක් එක පැත්තකින් තියලා අපිට හම්බෙලා තියෙනවා මේකේ බැටරි එක, ඒ වගේම චාර්ජින් කේබල් එක, මෙන්න මේ විදිහට වතුර දාන්න තියෙන තවත් පොඩි ගැජට් එකක්. ඉතින් ඒ ටික අපිට බොක්ස් එකේ බලා ගන්න පුළුවන්. ඒ අමතර බොක්ස් එකේ මුකුත් නැහැ. ඉතින් අපි බොක්ස් එක පැත්තකින් තියලා අපේ ට්‍රක් එක බලමු. ඉතින් ට්‍රක් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ෂොකට් තියෙනවා. වගේම මෙන්න මේ විදිහට ඉස්සරහා බලා ගන්න පුළුවන්. මේ විදිහට ටයර් ඉබිනවා. මෙන්න මෙතෙන් තමයි දුම යන එක තියෙන්නේ. ඉතින් මේකේ බැටරි එක දාන්න තියෙන්නේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක බැටරි එක දාලා ඔන් කරලා බලමු. හරි, ඉතින් මම බැටරි එක දාගත්තා. ඉතින් මෙතනින් ඔන් කරගන්න තියෙනවා, බලා ගන්න පුළුවන්. ඔන් කරගත්තට පස්සේ කිසිම ලයිට් එකක් නැහැ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ෂොකට්. ඊට පස්සේ මෙන්න මෙතනින් මෙන්න මේ බටන් එක ලැබුවාම මෙන්න මෙතන මේ විදිහට දුම එනවා. ඉතින් මේකට වතුර දාන්න ඕන. මේකෙන් බලා ගන්න පුළුවන් අපිට රිමෝට් එක මෙන්න මේ විදිහට හරවන්න තියෙන්නේ. මේක එක තැන තියෙද්දි හැරෙන්න ටිකක් යද්දි තමයි හැරෙන්නේ. අපි එහෙනම් මේකේ රයිඩ් එකක් යමු.